සුබ දවසක් ඔයාලා හැමෝටම අසීනස් ඩයරිස් එක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ law of attraction වල තියෙන තවත් method එකක් ගැන. ඉතින් මේ method එක තමයි 5x55 method එක. මේ method එකේදී වෙන්නේ මොනවද? මේ method එක කරන්නේ කොහොමද? මේ හැම විස්තරයක්ම අපි වීඩියෝ එකේ ඉස්සරහට කතා කරමු. එහෙනම් පටන් ගමු වීඩියෝ එක. මේ මෙතඩ් එක ගොඩක් පහසු ලේසි වගේම ගොඩක් ප්‍රතිඵලදායක මෙතඩ් එකක්. ඉතින් මේ මෙතඩ් එක ඔයාට ඔයාලගේ කෙටි කාලීන අවශ්‍යතා කියන්නේ කෙටි කාලයකින් ඔයාට ඉෂ්ට කරගන්න තියෙන හීන වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මෙතඩ් එකේදී අපිට අවශ්‍ය වෙන්නේ කොලයක් පෑනක් විතරයි. අපි බලමු මෙතඩ් එක කොහොමද කරන්නේ කියලා. ඔයා මේක කරන්න පටන් ගන්නවා නම් දවස් 5ක් එක දිගට මේක කරන්න ඕනි. මේකෙදි වෙන්නේ අපිට ඕනි ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන හීනය අපිට දැනටමත් ලැබිලා තියෙනවා කියලා අදහස් වෙන විදිහට කොලයක 55 වතාවක් ලියන්න ඕනි. ඉතින් මේක මේ විදිහට දවස් 5ක් කරන්න ඕනි. ඉතින් 55 වතාවක් මේක ලියනකොට අංක දදා ලියන්න ගියොත් ඔයාගේ අවධානය වෙනස් වෙන්න පුළුවන් නිසා ඔයා අවධානය එක තැනක තියාගන්න. කලින්ම මේ කොලේ අංක 1 ඉඳන් 55ට ලියාගන්න. ඒ කළා ඔයාට පුළුවන් ඔයාගේ හීනය නැත්නම් බලාපොරොත්තුව දැනටමත් ඉෂ්ට වෙලා තියෙන විදිහට මේ කොලේ 55 වතාවම ලියන්න. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් විෂුවලයිස් කරන ගමන් දවසට 55 වතාවක් දවස් 5ක් මේක මේ විදිහට කරන්න. මේක මේ විදිහට කරලා ඒ ගැනම හිත ඉන්න එක නවත්තන්න. ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ හීනේ ලැබෙනවා කියලා හීනේ ඉෂ්ට වෙනවා කියලා විශ්වාසය විතරක් හිතේ තියාගෙන මේක කරන අවස්ථාවේදී සම්පූර්ණ අවධානය මේකට දීලා ඊළඟට ඔයාගේ දෛනික වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් මේ විදිහට කරොත් ඔයාට පුළුවන් ඔයාගේ හීනය බලාපොරොත්තුව ඉතාමත්ම ඉක්මනින් ඉෂ්ට කරගන්න. ඉතින් තවත් මේ වගේ law of attraction ගැන law of attraction method ගැන තියෙන වීඩියෝ අරගෙන මම ඔයාලා හම්බ වෙන්නේ. එන්නම් එතකන් ඔයාලා හැමෝටම සුබදායි දවසක්.